නේ සුපිරි ට්‍රික් තුනක් මේ ට්‍රික් තුන දැනගත්ත කියන්නේ ලීසි හරිද CS නම් ඊසිම තමයි හරිද ඊසි කියන්නේ ඊසිගෙත් ඊසි හරි පෙන්නන්න CS වලට යමුකෝ අපි අත්තගම මේ ටච් ස්ක්‍රීන් එක එපා වෙනවා මේ තියම CS පාරක් ගන්න ඊට CS වලට යනවා හරි මේ විදියට ඉතින් යන්න දෙන්න උත් ගන්න ඉතින් මේ ටික දන්නවනේ නෝ ඩිස්ටර්බ් නම් දාන්න ඕනේ නේද ජම්මේ කියලා ඉතින් මම මුලින්ම ගන්න ඕනේ සිපිරි වෙපන්නක් මම පළවෙනි එකේ ගන්න මේක ඊයන්නේ දෙසක් ගන්න බෑ මට ගන්න බලන්න ලොකු හැකියාව පුරුදු වෙපන්න ගෙන්න ගහන්නේ එහෙම නැත්නම් කවදාවත් CS සෙට් කරන්න බෑ ඒක එකක් ස්කිල් එක කොහේ මෙහෙම වෙනවද නම් පාවිච්චි කරලා කිසිම හදිස්සියක් නැති වෙලාවට පාවිච්චි කරන්න එපා. බලන්න දැන් පාවිච්චි කරන ස්කිල් එක නැහැ. අර දැන් බස් දැක්කනේ. ස්කිල් එක තිබ්බ වෙලාවේ පාවිච්චි කරේ නැහැ දැක්කනේ. බොටන හම්බුනා මට රොකට් පාරට ගිහලා මිදි දාගන්න. ඉතින් මීඩියා තමයි. අපේ උන් ගහනවා මේක ගන්දකින් අමාරුයි නේද කොහොම හරි නිකන් බොරුවට නාස්ති කරගෙන යන්න බෑ ස්කිල් තියෙන්නේ පාවිච්චි කරන්න බෑ හරිනේ වදිනවා ගහන අපේ එකයි ඉන්නේ ඒක පිළිචලට නෑ බෑ ඔබ දෙන්න බෑ ශ්‍රී ලංකාවෙන් තියෙනවා ශ්‍රී ලංකාවේ මගේ වණී මැච් එක බලමු සල්ලි 1400ක් තියෙනවා මේ ඔයාලට පුළුවන් මේ කන්න එක ඔයාලට හැමදෙස්සෙම ලේසියෙන් කරන්න ගන්න මේ ඔයා හැමදෙස්සෙම හෙඩ් එකක් ගන්න බලන්න මිරිකලා හෙඩ් එකක් ඒ කියන්නේ මිරිකන හෙඩ් එක මිරිකන හෙඩ් ගන්න හැටි දැන් කියා දෙන්න යන්නේ උන් ස්කිල් එක ආව බොරුට පාවිච්චි කරන්න බෑ ස්කිල් මේක නම් ආසම වෙපන්නත් ඊසි වන්නේ කොත්ත ගමන් ගන්නවා බොරුට ස්කිල් පාවිච්චි කරන්න බෑ වෙන ගහනවා මේ එතනේ එන්න මේ මිට්ටනේ එංගියම ඩැමේජ් කරසම එංගියම හරිනේ ඉවක් වුණානේ හැමතිස්සෙම ඉන්නේ මෙහෙම දැන් ගහනකොට මේ පය බටන් එක කියලා හිතන්න ඒක උඩට උස්සන්න try කරන්න ඉන්න බෑ බොහොත් හොඳයි මම මේ මැච් එක ගහන පාටක් තියෙනවා අද්දා අදෝ මට පොඩි දෙයක් දීපන් දෙන්නේ ඉන්නවා මම විතර එක මෙන්න නොක් කියලා ඉන්නේ ආයෙත් ගෙමිලා ලක් එක තමයි යා නොක් කියලා ඉදි ගහන්නේ හරිද ඔයා ඔහේ මේ මැදට රෂ් කරන්න යන්න එපා ඉවසීම තියන්න ඕනේ CS එක කරන්න ඕනේ ඉවසීම තියන්න ඕනේ හරිද ඉවසීම නැතුව CS නම් බලන්න ටක් කරන්න හරිද ඉවසීම තමයි මේ හැම එකම හරිද ඇංගිලා ඉඳපන් හරිද එන මේනක ඇංගිලා ඉඳපන් හරිද රෂ් කරන්න වැඩි යන්න එපා හරිද මැච් එක කරලා පස්සේ ඉවරයි නක්කෝ CS ගන්න ඉවසීම තියන්න ඕනේ මේකට මම කැමති නැහැ මම ජෙන්ඩර් සිල් නැති වැඩක් නැහැ හින්දා ඒවා දාන්න ඕනේ හරිද ඉවසීම ඉඳපන් හරිද දැන් ඔබ මේ වගේ කොහෙද ඇංගිලා ඉන්නවනේ එතනට එලා ඉඳපන් එන්න මෙතනට ඉන්නේ කියලා දුවන්න යන්න එපා ඒක කෑවට පස්සේ දෙකන් ගුණ රෂ් කරන්න
පුළුවන් තරම් මෙඩි පස්සේ තමයි වෙන්නේ. රයිට් එක යන තැනකින් එළියට ඇවිල්ලා මිඩිය දාගන්න ඕනේ. ඔව් මිඩිය දාගන්න ඕනේ. ඊට පස්සේ දැන් ඵලයන් මැචට දැන් ආයෙ තව එකක් විතරයි ඉන්නේ. අමතක මොකද? මොකද බෑක් කරන් try කරනවා මම. ඊට පස්සේ තාවා ඒක නම් අවුලද ඔඩේ අතර VS1 4VS1 එකක් ගන්න ගමු. ඉතුරු වෙන්නේ කොහොමද? යන්න බෑ මොකෙද කියලා. දැන් ඔගේ මිනිස්සු යන්නේ දෙකලන් ඉන්නවා. සෝමනෝ මම හිතන්නේ හෙඩ් එක කොහොමද දන්නද මම කියන්නේ ඩ්‍රැග් කරන්න. එතකොට පලාතට හෙඩ් එක හදන්නේ. ආවෝ ඉන්ටර්නෙට් ඉඳලා ගහන්න දැක්කනේ බලලා විශ්ීන. අනිත් උඩත් එක සෝමනෝ ඒ උනට ඔය ප්ලේන් හොඳයි. ඉවසින් තියාගෙන අන්තිම වෙනකන් කියන්නේ අන්න එහෙම තමයි ඔයගොල්ලෝ ගහන්න ඕනේ. හරි. මම බැටුනේ නැතන පල්ලෙහාට බොන්කෝ. මේ පිස් ගන්න මෙන්න මේ වගේ උතුම් හොඳයි. MP40 හොඳයි. ස්කා හොඳයි. බිෂෝන් හොඳයි. ඩෙසර්ට් පුරුදු කට්ටියට ඩිෆරන්ස් හොඳයි. පුරුදු කම්මලම ගහනවා. හරි. ගොඩක් කට්ටිය ගන්නේ MP40 නේ ස්කාර එකම තමයි CS නේ. හරිද? හරි. බොරුවට ස්කිල් නාස්ති කරන්න බෑ. හදිස්සියක් වුණාම ස්කිල් එක නැහැ කියලා දන්නම ආවේශ වෙනවා. හරිද? මේ හඩ් එක දාගෙන ඉන්න ඔක්කොට හදන්න. ප්‍රශ්න ආදම් මට සාහම්බුනට තේරෙන්නට බැරි වෙයි පැනලා යන්න මෙතන. මොදි අම්මට වුණේ අන්න සිගින්න බලපන් උඩින්. මිටි අඩු තියාගෙන උඩ ට්‍රස් කරන්න බෑ කොහොමද? අඩුලේ හිටම ගියා බලපන්. දැන් බලන්න. හරි. දෙකට දෙකයි. ඒ හැබැයි ටීම් එකේ තවද කෑ ගහනවා. උඩට උන්ද උදින්නේ. මේ ඔයා CS මැච් එකකට යනවා නම් අනිත් ඩෝරස් ඩිස්ටර්බ් දාගෙන යන්න. ඒක තමයි හොඳ ටීම් වල කට්ටිය හම්බෙන්නේ. ඒ කියන්නේ ඔයාගේ ටීම් එකට හොඳ කට්ටිය හම්බෙලා හැබැයි කට්ටිය වැඩ නැති හම්බෙනවා. ඒක මැච් එකට දාන්න පුළුවන්. මට අන්තිමට ඩෝරස් ඩිස්ටර්බ් දාන්න නම් එහෙම දාලා ඔයා යනකොට යන්න. එතකොට මට බූලිය ගහලා අප් කරන්න පුළුවන්. හරිද? ඉවසීමත් ඕනේ. ඒ ඩෝරස් ඩිස්ටර්බ් දාලා ඒක තියන්න කරන්න. මේ නිසා හැමතිස්සෙම මේ මිඩිය වගේ තියාගන්න. ඒකෙන් මට වෙපන් එන්චාන්ට් කරන්න පුළුවන්. ඒක ඇත්තටම වටිනවා. හරිද? එතකොට වදිනවා වැඩි, ඩැමේජ් එක වැඩි. ඒක එන්චාන්ට් කරන්න හැටි දන්නව ඇතනේ. මේක මොකක්ද බෑ මෙතන. මොකද ස්කේස් එකක් තියෙනවා. ඕල් නේද ගන්න මම ගත්තේ නෑ. මේ තව ඔයා ගහනකොට දැන් ස්කෝප් කරන්න පුළුවන් කරේ මෙහෙම ගපන්නේ මේ ස්කෝප් එක ගන්න. ඒක ඩැමේජ් එක වැඩි වෙනවා. ඔයා පැත්තෙන් ගිහලා එන්න. පාරනේ. අරුව විලෙන් පට්ටක් කොටියි. ජහිතක් නැති කෙනෙක්. අනිවාර්යෙන් මෙලෙමට හෙල්ප් එකක් දෙන්න ඕන කියන. දෙන්නෙක්ින් නනේ ලාස්ට් එකේ නැරලා දාපන්. ඔන්න අර ඉන්නකොට සීයෝ ගහන්න හොඳ මිස්කල් කියලා නෑ. ලාස්ට් එකේ මට කරන්න මෙතන ඩොක්කම එකට ගෙන්නනවා. let's go නේ. let's go. ඊට පස්සේ මේ ඔයාගේ බෑග් එකේ තියෙන වැඩ නැති ඒවා නයින් කරනවා නේ. ඊට මේ මට වැඩ නැහැ නැත්තම් ඔක අදිසියට අත්තුත් කියලා. ඔය දෙවත් ලිස්ට් එකෙන් දුවන්න එතකොට ඔයාලට මූවමන්ට් එක හදාගන්න පුළුවන්. දුවන්න මේ පැනකට ගන්න. ඔයාට එළියට ගහලා මුලින් දුස්සන්න. එතකොට අnder ඒක දෙන්න. ඒක තුනේ දෙන්න.
මේ ගහන්නේ පළවෙනි විතරට තමයි ඉවසීම. දෙවෙනි මේ අම්පේ එනිමේ විතර ගන්න ස්පොට් කරගත්තා ඉවරයි. ඉතින් අපේ ගානේ ගහන්නේ. ये अंडगट्टे अन्य अंडगट्टे तो डैमेज इटमेंट केक नोकरा वह हदीसिया में लिखा वो वदिनो मटत रदुनो कमांडे मौलाට පෙන්නුවනේ ඒ මොන ඈත ඉඳලා ඔය උඩ ඉඳලා ගහනවනේ එහෙම ස්කෝප් කර කර ස්කෝප් බටන් එකත් එක්ක ෆයර් බටන් එක ඔබාගෙන ස්කෝප් එක මේ පින් කර කර ඉන්නවා. එතකොට තමයි මස් ඩැමේජ් වදින්නේ උඩ. තව රෙන්චාන්ත් එක තියා ගන්නවා නම් අන්න ඒකෙන් කරන්න. මොකද ස්කිල් එකක් තියෙනවා සිරිස් ගන්න සුපර් ස්කිල් මම පෙන්නන්නම් පොඩ්ඩක්. මැච් එක නම් දීපේ මේසෙ. ඔබ මරුණා මටත් තව වන් ඉවරයි. තව දෙන්න ඉන්නේ ගැහුවත් ගැහුව තමයි අම්මෝ තමයි ඉන්නේ දැක්කනේ. හෝල් තියාගනින් හරිද? ඇඟෙන්න පුළුවන් නේ අවශ්‍ය නම්. හරි ඉස්සරහින් මේක ඉන්නවා. හරි හරි ගහපන්. හරි යන්න. දැක්කනේ උඩ ට්‍රැක් කරා. දැක්කනේ ඒකේ කිඩ් එක වදිනවා. 81ක් හරි වදිනවනේ. හරි ගිහුවා. හරි මැච් එක දෙන්න. අර ඔයාලට තේරුණා කියලා මම හිතනවා. හැබැයි මේක දැන් ඔයාලට මේ CS දිනන්න ලේසි කරන ස්කිල් ටිකක් කරලා දීලා දෙනවා. මම ඒ ටිකක් පෙන්නන්නම් ඔයාලට. හරි CS අක් කරනවා නම් මෙන්න මේ ස්කිල් ටික සුපිරින්න. ගොඩක් වෙලාවට ඔය CS අක් කරලා ඔය අඳුරන යාළුවෝ ටිකත් එක්ක යන්නේ ඒක ප්ලෑන් කරලා මේ හොඳ තරඟයක් දෙන්න පුළුවන්. හරිද? මේ විදිහට ඔයා තව මැච් එකකට යද්දි do not disturb දාලා යන්න. එතකොට තමයි හොඳ කට්ටිය හම්බෙන්නේ. ඉතින් මම ඔයාලට දැන් හොඳ ස්කිල් ටික පෙන්නන්න. දැන් ස්කිල් ටික පෙන්නන්න. මෙන්න ඔයාලට මේ CS ගන්න ඕන නේද? ඔයාලට හොඳ මේ ස්කිල් ටික පෙන්නන්න. පැසිව් පෙන්න. මේ ඔයා ගහනවා මෙන්න මේ ස්කිල් එක හොඳයි. ඉතින් පෙන්නන්න ස්කිල් එක. ස්කිල් එක වංගව නැද්ද ඔය වට ඉන්න බලන්න. මේක හොඳයි. මූවමන්ට් ගන්න පුළුවන්. ඒකයි මේකත් හොඳයි. හරිද? අනිවාර්යෙන් මේ දෙක තියෙන්න ඕනේ. ඒකයි CS ගන්න නම් මේකයි අර පොඩි අකර තැබ්බයකට මුහුණ දෙන්න උනා. ගණන් ගන්න එපා. ෆෝන් එකේ බැටරිය වැස්ස කියපන්කෝ. පොඩි අකර තැබ්බයක් ගණන් ගන්න එපා. ඉතින් හොම් වෙනවනේ ඩාන් වෙනවා දැන් ඉතින්. දැන් චාර්ජර් ගහලා කරන්නේ. හරි හරි. ඒක තමයි අපි හිතිය කොහෙද? අපි ස්කිල් ගන්නනේ. හරි පටලලා. බානේ CS ගන්න නම් ඔයාලා මෙන්න මේකයි. मैं मुझे क्या किया बोलते हो नंबर 1 में खुद कराना जो है ये देना जैसे මේක දාන්නේ මේක 3 मिनट लेके देना और ඒක දාන්නේ तो මෙතන මේක නවදන්න මේකයි යන තියෙනවා පට්ට දෙයක් ඔයත් කරගෙන පට්ට දෙයක් ඊට පස්සේ ඇක්ටිව් එකේ තියෙන ලුණාගේ මේක හරිද දැන් පෙන්නන්න ලුණාගේ එක On my fist, I drop crumbs. I like to be on my own. You can't. No, Chihuahua. That's why I'm a bird. ये मटन अन्ने हुए कमरों टुरी नोट एक दिन आगे सुपी दिया करे मैं क्या वहाँ के मैप का एक अन्ने एक स्किल लेके मैंने CS मुझे मैप का स्कैन करना इन्हें भी इन्हें तरह पहनना ना एक वाली यालू तक पहनना और वो लोग कता वाला यालू तक लगाना ना क्या होगा एक के लिंक यार ना ये स्किल ले दागा नहीं गिरा तो वो टाइप का पार्ट हेल्प कर देना है
හිටියා බලන්න. ලෝනා අමේ ඉන්නේ බං. I didn't choose to lead. Leadership chose me. I never dreamed I would be the key to leading Greaser. ලෝනා ලින් ලෝනා පෙන්න ලෝනා හිටියා උඩ. I must ensure Hayato survives. නෝනා I picked those that ඒක make හිටියා මං පෙන්නන්න අපිට. අමේ ඉන්නේ බං. anyone got a clue? මෙන්න ලෝනා නෙවෙයි බං ක්ලූ හරිද? පෙරානේ මෙයාගේ ස්කිල් එක. ට්‍රැකින් ස්ටෙප්ස් හරිද? ඔන්න ඕක තියෙනවා හරිද? මේක තියාගෙන ගහපන්. හරි මේක ස්කිල් එකට. මම කියන්නේ උඩ ගිහලා බලන්න. ඉතින් ඒක තේරුම් ගන්න විතර ඉතින්ම අර විදිහට ස්කෝප් කර ගන්න ඕන තියාගන්න. තේරෙන්න විදිහට හිතනවා. මිඩි කමිට ඩ්‍රැග් කරනවා. එතකොට හරි. හරිද? හැමදෙස්සම රස් කරන්න යන්න එපා. හරිද? තේරෙනවා කියලා හිතනවා. දැන් ගයිස්